යෝ වසබ් ගායිස් ඉතින් ඔයගොල්ලෝ හැමෝම හොඳින් නේද? ඉතින් මචන් අදත් ගෙනාවා සුපිරි වීඩියෝයක්. ඉතින් ගායිස් මේ තියෙන්නේ බස් සිමුලේටර් ඉන්දුනීසියා. ඉතින් ගායිස් මේ ෆස්ට් ටයිම් මම ප්ලේ කරන මේක. ඉතින් ගායිස් අද අපි ටුවර් එකක් යන්න තමයි හදන්නේ. ඉතින් ගායිස් අපි ලොකේෂන් දාගමු. නෝ තමයි මම දාගන්නේ ගායිස්. ඉතින් අපි දැන් යන් ගැම්මෙම ටුවර් එක. හරිද? ඉතින් ගායිස් ස්ටාර්ට් වුණා. දැන් යන් ටික දුරක් යන්න තියෙනවා. ඉතින් ගැම්මෙම අපි යන් ඉතින් ගායිස් ඉතින් මම කොහොමද ප්ලේ කරන ෆස්ට් ටයිම් කියලා. ඉතින් ගායිස් චුට්ට හැප්පෙනවා ඉතින්. ඒක ගණන් ගන්න එපා ඉතින්. හරිද? එහෙනම් අමාරුයි ගායිස් මේක ප්ලේ කරන්න. ඒකට වඩා ඉතින් ගායිස් සුපිරි ගේම් එකක් තමයි මේක. ඉතින් මම ඉදිරියටත් වීඩියෝ ගේන්නම් ගායිස් මේකෙන්ම. අනිත් විදිහට ගේනවා හරිද? අර ගේම් එකවත් ගේන්න. ඉතින් ගායිස් අපි මේ පැත්තේ හරවලයා ගේම් එකටම. ජම් පොඩ්ඩක් අමාරුයි ඉතින් හරවන්න එහෙම. හරි ඉතින් ගායිස් අපි ගේම් එකෙන් යන් ඉතින් මං කියුනේ හරවන්න එහෙම අමාරුයි කියලා පොඩ්ඩක්. ඉතින් ඔයගොල්ලෝ මේ ගේම් එක ප්ලේ කරලා බලන්න ඉතින්. පියන් ඉතින් ගායිස් මං 90ට විතර යනවා. මං අඩු වුණා. හරි. ඒක අවුලක් නෑ. ඉතින් ගායිස් මුලින්ම කියලා ගන්න තියෙන ගායිස් කට්ටියව. මුලින්ම කට්ටියව ගන්න ඕනේ. ඊට පස්සේ තමයි ගායිස් ටුවර් එක පටන් ගන්නෙ. ඉතින් ගායිස් ගේම් එකෙන් යන් අපි යන් ඉතින් එහෙම. හරි ඉතින් ගේම් එකම සබ්ස්ක්‍රයිබ් කරමු ගායිස්. ඒ වගේම ලයික් කරමු ගායිස්. ඉතින් අපි යන් ගායිස්. ඉතින් ගායිස් මේ බස් එකත් සුපිරි ඉතින්. ගේම් එකම ඉන්දුනීසියාවේ තමයි අපි ඇවිදින්නද. හරිද? ඉතින් ගේම් එකම යන් අපි. හරි ගායිස් ඉතින් අපිට මුලින්ම ගිහ ගන්න තියෙන්නේ කට්ටිය ගන්න ඕනේ කියලා. නැත්ත වැඩ නෑ තනියෙන් ට්‍රිප් ගිහිල්ලා. කට්ටිය ගන්න ඕනේ ඉතින් ගේම් එකම ගිහිල්ලා. හරිද? පියන්කෝ ඉතින් ගේම් එකම. ඉතින් ගායිස් ගේම් එකම තමයි යන්න ඕනේ ගායිස්. පොඩ්ඩක් මට ඩ්‍රයිවිං කරන්න පොඩ්ඩක් අමාරුයි ඉතින්. ඕගොල්ලෝ ඉතින් ඒව ගණන් ගන්න එපා හරිද? ඉතින් යන් අපි. අචාන් පොඩ්ඩක් ඉතින් ස්පීඩ් යන්න ඕනේ ඉතින් ගේම් එකම නේද? හරි. යන් ස්පීඩ් එකෙන්ම ඉතින් ගායිස් එන දුරක් යන්න තියෙනවා. විනාඩි 11ක් විතර තියෙන වීඩියෝ එක ඉතින් ඉවර වෙනකම් බලන්න. ගේම් එකම නිකන් මේ ගායිස් ගේම් එකම බලන්න ඕනේ. චුට්ටක් පාර වැරදුනා ගායිස් ගණන් ගන්න එපා. පොඩ හරවන්න ඕනේ දැන් ඉතින් රිවර්ස් එකක් ගත්තා. නායි පොඩ ස්ටාර්ට් ගන්න ඕනේ. හරි. නායි පොඩ රිවර්ස් එකට ගන්න ඕනේ. ගත්ත හරි. කැපුවා ගියා. ගේම් එකම අනික ගායිස් චුට්ටක් වැදුනා ඉතින් ගණන් ගන්න එපා. තමයි මම මුලින්ම කිව්වේ ගායිස් පොඩ්ඩක් හැප්පෙනවා. හරි ඉතින් චුට්ට දුරයි ගායිස් යන්න දෙන කට්ටිය ගන්න අපිට. අපි යන්න ඕනේ කට්ටිය ගන්න ඉතින් ගේම් එකම. හරි ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් ඔයගොල්ලෝ ගේම් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ඉතින් මම කට්ටිය ගන්න යන අතර වාගේ. චුට්ට දුර යන්න දෙන ගායිස්. පොඩක් දන්නද පාය වැරදුනා. පොඩ මෙහෙට කපලා ගන්න ඕනේ. මේ බස් එකට යන්න දෙමු නේද ගායිස්. හරි ගියා. උදේ මේ කපලා අම්මට ආයෙ හැප්පුණා කියමු ගායිස්. අවුලක් නැහැ ඉතින් ගණන් ගන්න එපා. හරිද? ඉතින් ගායිස් අපි යන් ඉතින් ගායිස් පේන ඉස්සරහන් කොළ පාට අන්දර තමයි තියෙන්නේ. කට්ටිය නග ගන්න තැන ඉතින් ටුවර් එකට කට්ටිය ගන්න එතනින්. හරිද? ඉස්සරහන් කපලා ගමු. හරි. ගේම් එකම සිග්නල් ලයිට් දැම්ම ගායිස්. නැත්තම් බෑනේ. මට ත්‍රි අදුර ගියාන්කෝ. බායින ගායිස් මේ කපන්න බෑ විට්ටක. අයියෙන් මට ගායිස් මේක තවත් තියෙනවා ගායිස්. මේක වහිනවා එහෙම ගායිස්. මේක සුපිරි ගායිස්. ඒක ක්වොලිටි තියෙන ග්‍රැෆික් තියෙන හොඳට. ඉතින් ගායිස් මේන් කට්ටිය අපේ කට්ටිය නගගමු. හරි ගායිස් ඉතින් ගේම් එක නගගමු ඉතින්. නගිනවා කට්ටිය. නගින්න ඉම්මට නගින්න. නගින්න ඉම්මට නගින්න. පාරක් වෙලා දින්නේ. වැස්සුකුත් එන්න නකුණුත් ගහන ඒ පාර. හරි. කට්ටිය නගගත්ත ගායිස් තා නගින්න හැබැයි. නේ ස්ලෝලි පාර නගින්නේ. ඉම්ම නගින්නකෝ. හරි නගගත්ත ගේම් එකම. හරි දැන් ඉතින් ගායිස් ගේම් එක යන්න තියෙන අපේ ට්‍රිප් එක ටුවර් එක යන්න තියෙන ගේම් එකම. හරි. දැන් හරවල ගමු ගේම් එකම හරවල ගේම් එකෙන් ගායිස් නිකන් මේ ගේම් එකෙන් වහන පදින්න අපි. ඔන්න හැප්පුණා තාම. හැප්පෙන්නේ එහෙම හැප්පෙනවද ගායිස් අපේ වාහන පියම් පදිනෝ ගැම්මට. අන්න ගායි ගිහලා කඩ කතරේ ගායිස් හැප්පුණා. අවුලක් නැහැ. හැප්පුණාට අවුලක් නැහැ ගායිස්. එනකොට අපි ගැම්මට යනවනේ. ගාස් යන්
තෙල් අපේ ගයිස් තෙල් තියෙනවා ලීටර 62ක් එම්මට ඇති පියන් පිට කිලෝමීටරද ගයිස් රොඩේ තින්නේ RP ද කොහෙද තින්නේ අන්න එක 125යි මම හිතන්නේ කිලෝමීටර ගයිස් පියන් බලන්න මම බැලුවේ නෑ හරි ඉතින් එන දුරක් යන්න තියෙනවා ගයිස් ඉතින් ගයිස් බලන්න ගයිස් බහැලා ඉවරලා වතුර පාරවල් එහෙම ගොඩක් තියෙනවා ඉතින් ගයිස් ඒක සුපිරි ක්වොලිටියක් ගයිස් දැන් අවු වැටිගෙන ඉන්නේ පියන් ගයිස් කඩ සාප්පු තියෙනවා දෙපැත්තට ගැම්මෙන්ම අපි අංගාස් ඉතින් මං කියවනේ මේ බස් සිමුලේටර් ඉන්දුනීසියා දාන්න පලිනතාව කියලා ඉතින් ගයිස් මේක සුපිරි මං ඊළඟටත් ගේන්නම් ගයිස් කලින් කිව්වා වගේම සුපිරි වීඩියෝ හරිද ගැම්මෙන් මිය හරි ගයිස් ඉතින් මචං ගොඩක් දුර යන්න තියෙනවා කිව්වනේ මම ආයිසරයක් කියන්නේ ගොඩක් දුර යන්න තියෙනවා කියලා හරි මචං මේට කපන්න තියෙන්නේ හරි ගැම්මෙන් මියන් අපි ටික දුරයි තව ටික දුරයි ටිකක් දුර තියෙනවා අපිට වැරදුනා ගණන් ගන්න එපා ඉතින් ඔන්න ගයිස් මම 100 ගානට යන්න දන්නේ 110 111 112 113යි ගයිස් බලා ගන්න උඩින් තියෙනවා අන්න අඩු එක පාට හරි නයනවා ගැම්මෙන් යනවා ගයිස් උතර වහන තියෙන හැප්පේ කියලා අඩු කරන්න නැත්තම් මම යන්නේ මේ කවුරුත් දන්නේ හෙද්ද ගයිස් පියංගෙදී දැන් 80 ගානට යන්නේ එහෙනම් ස්ලෝ එක යන්නේ අපි 80 ගානට යනවා කියලා පේන්නේ නේද ඒක තමයි ගැම්ම තමයි ඒක හරි පියං ගස් මේක ටික දුරක් ගියාම ආයි මැප් එක ලෝඩින් වෙනවා ගැම්මටම ලෝඩ් වෙනවා මැප් එක ටික දුරක් ගියාම පෙන්නනම් ඒක ඔයගොල්ලන්ට ගේම්ෙන් පෙන්නන්නේ ඒ කියන්නේ මේ ගස් ගේම්ෙන් පෙන්නන්නේ එකත් හරිද ඉතින් ගයිස් ඉවරනකම් වීඩියෝ එක බලන්න දැන් චුට්ට වෙලා තියෙන්නේ දැන් කොත්තා 11 වෙනි ගයිස් තියෙන විනාඩි 11 වෙනි වීඩියෝ එක තියෙන නිසා පොඩ්ඩක් වෙලා තියෙන්නේ ඒකත් ඉවරනකම් බලන්න ගැම්මෙම මේ ඉන්දුනීසියා බස් ද කොහෙද ගයිස් මම දන්නේ මම ඉන්දුනීසියා ගිහිල්ලා නෑනේ හරි ඉතින් පියන් ඉතින් ෂැඩෝ ගේම් හරි ගැම්ම මගේ නම ගස් ඉතින් ආයෙ වහිනවා ෂැඩෝ ගේම් හම්ගේ බස් එක මේ ඔයගොල්ලෝ දන්නේ නැති හරි ඉතින් ගැම්මෙන් යන් ගයිස් මම කියන්නේ බා උඩ නැවතුවා රිවර්ස් ගත්තා ආයිසට ගත්තා අම්මට තේරිය අප්පුණා යන් ලෝරිය ආයෙ පොඩ්ඩක් බලමු ගයිස් රිවර්ස් ගත්තා අන්න පිටිපස්සේ වාහනේ අප්පුණා ආයෙ ඉස්සරහට ගත්තා ඔන්න යනවා ගයිස් ගැම්මෙන්ට නියන් අපි යන් පියඹලා යන් වරදුනා පාගල යන් හරි ගයිස් මෙතන කලර් ලයිට් තිබිලා ගයිස් මම දැක්කේ නේ හරිද ගයිස් ඔන්න වහිනවා ගයිස් ආයිසරයක් සැරටම මයිනස් සැරටම ඔන්න ගයිස් දැන් ටික දුරක් යද්දි මැප් එක ලෝඩින් වෙනවා ලෝකේ දුනොම ඔන්න ගයිස් අලුත් තැනට ආවා අපි ගැම්මෙන් ඒ කියන්නේ මේ ගේමින් ආවේ ගයිස් හරි අපි යන් තා ගයිස් විනාඩි 3යි තියෙන වීඩියෝ එක ඉතින් ගයිස් ඒ විනාඩි 3ක් ඉතින් ගැම්මෙන් බලන්න ඔන්න හැප්පුණා ආයිසරයක් ගයිස් මම කිව්වනේ හැප්පෙනවා කියලා නිකම්ම ගැම්මෙන් වංගුව කපන්න ආවේ ගයිස් හරි ගියේ නෑ හරි ගයිස් ඉතින් වංගුව කපන්න කියන වංගුව කපාගෙන බැරුණා ඉතින් කමන්නේ පියන් ඉතින් ගැම්මෙන්ම ගයිස් තා චුට්ට දුර යන්න තියෙන්නේ ඉතින් කිව්වම අහන්න ගයිස් කිව්වට එහෙම කියන්නේ නෑ මම කවදාවත් හරි ඉතින් චුට්ටක් කියන්න ඊන තව ටිකක් දුර පොඩ්ඩ දුරයි ගයිස් යන්න තියෙන තව ඉතින් ගයිස් අපි එතනට යන් ඉතින් ගයිස් ඔයගොල්ලෝ වීඩියෝ එක බලන්න ඉතින් ගැම්මෙන්ම ගයිස් මෙතන වංගුවක් තියෙන ලොකු උලක් නැහැ ඉතින් මම වැද්දට මම කපනවා ඔන්න වැදුනා ඔය වැදුන්නේ නෑ බා සුපිරිනේ මගේ නෑ බි යන්න බෑ යන් කයන්න පුළුවන් උලක් නේ හරි ගැම්මෙන් යන් හරි ෆ්‍රෙන්ඩ්ස් තා චුට්ටු දුරයි ඉතින් ගයිස් තා විනාඩි දෙකක් වගේ තියෙන වීඩියෝ එක පියන් යන් පාගල යන් මගේ බස් එකී හරි න ගයිස් පොඩ්ඩක් දන්නේ නැද්ද පොඩ්ඩ හැප්පුණා ඉසය වේතනියන් ගැම්මට අන්න ආවා හරි පියන් පොඩ්ඩක් ඉන්නට තා චුට්ටම දුරයි ගයිස් යන්න තියෙන්නේ චුට්ටම දුරයි හරිනේ ඉතින් සතුටුයි ඔබට දැන් හරි ඉතින් ගයිස් වීඩියෝ එක ගැන තියෙන දේ කමෙන්ට් එකක් දාගෙන පහලින් හරි ඉතින් අපි යන් තව ටිකක් දුර යන්න තියෙනවා හරිද පියන් ඉතින්
හරි ෆ්‍රෙන්ඩ්ස් ආයි හැප්පුණා. don't worry කනගාටු නොවන්න guys. අපි යන් ඉතින්මන්ට නොන්න අයිසරයක් ආවා අපි දැන්ට කැපුවා අම්මට දෙයි. වැදුන බා වදින හැමතිස්සෙම මේක. දැන් මං කපඩ ඩ්‍රයිවිං අමාරුයි කියලා මට. guys ආයි වහිනවා මං හිතන්නේ. වහිනවා. ඒ වැස පායනද මන්ද වහිනවා. එසරක් වහිනවා guys. මේක සුපිරි guys. guys තා චුට්ටු දුර යන්න දින පල්ලෙට දැම්මන් ගමන් මේ ලොකේෂන් එකට යනවා guys ගෙම් මෙම්. ඔන්න බලන්න ඉතින් guys බලන් ඉන්න ඉතින් අවසාන වෙනකම්ම මේ guys මෙතනින් පොඩ්ඩයි ඔතනින් පල්ලෙට දැම්ම ගියා. ලොකේෂන් එකට ආව ඉතරයි. හරි guys පොඩ්ඩක් හැපුණා ඉතින් මම කට් කරා. කොහෙද තැපෙන්නේ බෑනේ guys. නාවා guys අර තියෙන ලොකේෂන් එක. ඉතින් මචං කට්ටිය බයනවා. ඉතින් guys ඔන්න තමයි වීඩියෝ එක. ඉතින් ගේම subscribe කරන්න. එහෙනම් guys අදට අපි යන්න තමයි දන්නේ. නම් ටටා bye see you. නම් guys bye bye.